ලැබේසියුම් වදාහරා නැවතිලා නැවතිලානේ නුඹ. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? වෙනද වගේම නොයු online cook මගේ channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද vlog එක මොකක්ද කියලා. ඉතින් මගේ පුංචි kitchen එක මං චුට්ටක් ලස්සන කරගන්න හිතුවා. ඉතින් ඔයාලා දන්නවනේ මම වැඩිපුරම kitchen එකේ ඉන්නේ කියලා. මොකද මම කෑම ಜಾති හදනවා. ඉතින් එහෙම බලද්දි මම වැඩිපුරම ඉන්නේ kitchen එකේ තමයි. ඉතින් මට හිතුණා මට තියෙන්නේ හරිම පුංචි kitchen එකක්. මට හිතුණා ඉතින් මේක චුට්ටක් ලස්සන කරලා ගන්න ඕන කියලා. ඉතින් මගේ kitchen එක තාම හදලා ඉවර නැහැ. ඒ නිසා මට හිතුණා මට පුළුවන් විදිහට අයියත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් විදිහට මේක ලස්සන කරගන්නවා කියලා. ඉතින් මම මොකක් හරි වැඩක් කරමුයි කියපු ගමන් අපේ අයියා මට ඒකට ගොඩාක් උදව් කරනවා. ඉතින් එයා කිව්වා කුස්සියේ පිලර් ඇදලා දෙන්නම් කියලා. ඇත්තටම ඉතින් මට වැඩි එයා තමයි මේ වැඩේට ගොඩාක් මහන්සි වුණේ. කොහොම හරි අපිට දවස් 2ක් ගියා මේ කුස්සිය පොඩ්ඩක් ලස්සනට හදාගන්න. මොකද පළවෙනි දවසේ පිලර් ඇදලා ඒ වැඩ ටික අපි ඉවර කරලා අපි ගියා කුස්සියට අවශ්‍ය කරන බඩු ටික ගන්න. ඒ කියන්නේ අපිට ලස්සන කරන්න අවශ්‍ය කරන බඩු ටික ගන්න අපි ගියා. ඊට පස්සේ දෙවැනි දවසේ තමයි අපි ලස්සන කරගන්නේ. ඉතින් යාළුවනේ මං සාමාන්‍යයෙන් කැමති මම ඉන්න තැන ලස්සනට පිළිවෙලට තියාගන්න. ඒ කියන්නේ කිචන් එක හරි රූම් එක හරි ගෙදර ඉතින් පුළුවන් විදිහට අපිට තියෙන විදිහට ලස්සනට තියාගන්න මං හරිම කැමතියි. ඉතින් මං හිතනවා අපි කවුරු වුණත් ඉතින් ලස්සනට පිළිවෙලට ඉන්න කොහොමත් කැමතියිනේ. ඉතින් මට සාමාන්‍යයෙන් කිචන් එක රූම් එක ගෙදර වුණත් එහෙම අපිලිවෙල වෙලා වගේ තියෙනවා නම් මගේ හිතට කිසිම සැනසීමක් නැහැ. ඉතින් ලස්සනට පිළිවෙලට තියෙනවා නම් මගේ හිතට ඒක මාරම සතුටක්. ඒ නිසා තමයි ඉතින් මට පුළුවන් විදිහට මං හැම වෙලෙම ගෙදර ලස්සනටම තියාගන්න බලන්නේ. හරි. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ දැන් මේ බිත්තිවල පාට ටිකක් සවුත්තු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අයියා කිව්වේ පිලර් ඇදලා දෙන්නම් කියලා. එතකොට ඉතින් අපි ලස්සනට ඩෙකරේට් කරත් ඒක ලස්සනට පේනවනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි පිලර් ඇදගත්තේ. ඉතින් දැනට මේ කුස්සියේ තියෙන බඩු ටික මම ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඉතින් අයියටම විතරක් තින්ත ගන්න මම දුන්නේ නැහැ. මමත් ටිකක් ඉතින් යාට උදව් කරා. හැබැයි ඉතින් උදව් කරන්න ගියාට වැඩක් උනේ නැහැ. මොකද මට මේ තීන්ත ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාම සම්පූර්ණයෙන්ම කුස්සියේ තින්ත ටික ගෑවා. හරි ඉතින් දැන් තින්ත ගාලා ඉවර වෙලා මේ ලෑස්තිලා ඉන්නේ කුස්සියට අවශ්‍ය කරන බඩු ටික ගේන්න යන්න. ඒ කියන්නේ අපිට ඉතින් ලස්සන කරගන්න පොඩි පොඩි බඩු ටිකක් අවශ්‍ය කරනවනේ. ඉතින් ඒ ටික ගේන්න යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් යාළුවනේ අපි මේ ඇවිල්ලා ඉන්නේ කඩවත සිටි සෙන්ටර් ෂොප් එකට. මේකේ තියෙනවා ගෙදරට අවශ්‍ය කරන සියලුම බඩු. ඉතින් අපිට කිචන් එක ලස්සන කරගන්න ඒ හැම දෙයකටම අවශ්‍ය කරන බඩු ටික ගන්න තමයි අපි ආවේ. ඉතින් අපි බලමු අපි මොනවද ගන්න කියලා. ඉතින් මේ ෂොප් එකේ ගෙදරකට අවශ්‍ය කරන කියුට්ම දේවල් තියෙනවා. ඉතින් මං හිතන විදිහට අපේ බජට් එකට ගැලපෙන විදිහට මේ ෂොප් එකෙන් අපිට ගෙදරට අවශ්‍ය කරන සියලුම දේ ගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකෝ යාළුවනේ මෙයාලා කොච්චර කියුට්ද කියලා. ඉතින් මම මෙන්න මෙයාලවත් ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අවශ්‍ය කරන ඔක්කොම බඩු ටික ගත්තා. ඉතින් කිචන් එක ලස්සනට හැදුවට පස්සේ මම ඕගොල්ලන්ට පෙන්නන්නම් අපි මොනවද ගත්තේ කියලා. The next day. හරි යාළුවනේ ඉතින් මේ දෙවෙනි දවස මම ඕගොල්ලන්ට කිව්වනේ අපිට කුස්සිය හදාගන්න දවස් 2ක් ගියා කියලා. ඉතින් අපි මුලින්ම කුස්සියේ තියෙන පැන්ට්‍රි টොප් එකට මෙන්න මේ විදිහේ ඉටි කොලයක් දාගන්නවා. ඉතින් මේකත් අපි අර ෂොප් එකෙන් තමයි අරගෙන ආවේ.
ඉතින් අපිට මේක දාගන්න නම් ටිකක් අමාරු වුණා. මොකද ඉතින් හරි තැන් වලින් කපලා හරි විදිහට අලවලා දාගන්න ටිකක් විතර අමාරු වුණා. කොහොම හරි ඉතින් අපි මේක ලස්සනටම දාගත්තා. ඉතින් මගේ මේ හැම වැඩකටම උදව් කරනවට අපේ අයියට ගොඩාක් ස්තුති කරන්න ඕනේ. මොකද ඉතින් මම මොකක්ද කියන්නේ එයා ඒක ඒ විදිහටම කරලා දෙනවා. ඉතින් අපි දෙන්නම හැම තිස්සෙම හිතන්නේ දවසින් දවස දියුණු වෙන්න ඕනේ කියලා. ඉතින් අපි හැමදේම පටන්ගෙන තියෙන්නේ බිඳුවෙන්. ඉතින් මේ විදිහට දවසින් දවස දියුණු වෙද්දී ඇත්තටම මට ගොඩාක් සතුටුයි. ඉතින් අපි දෙන්නම අපිට පුළුවන් විදිහට හැම දෙයක්ම එකින් එක දවසින් දවස කරගන්න තමයි බලන්නේ. හරි ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මම පොඩ්ඩක් ස්පීඩ් දැම්මා. මොකද අපිට මේක දාලා ඉවර කරන්න විනාඩි 45ක් විතර ගියා. ඉතින් ඒ ඔක්කොම වීඩියෝ එකට ගන්න බැරි නිසා මම චුට්ටක් ස්පීඩ් දැම්මා. කොහොම හරි ඉතින් අපි මේ වැඩේ හරියටම කරගත්තා. හරි ඉතින් යාළුවනේ බලන්නකො මගේ පුංචි කුස්සිය දැන් ලස්සනයිද කියලා. ඉතින් මේ ස්ටිකර් අලෝප් එකේ නම් වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ charge එක තිබුණේ නැහැ. ඉතින් මම ඔක්කොම අයියත් එක්කම ලෑස්ති කරගෙන තමයි මේ වීඩියෝ එක ගන්නෙ. ඉතින් ඔයාලට පේනවනේ දැන් මේ කුස්සිය කොච්චර ලස්සනට පිළිවෙලට තියෙනවද කියලා. ඉතින් අපිට ලස්සන ලොකු ගෙවල්ම අවශ්‍ය නැහැ. අපිට තියෙන පොඩි ගේත් අපිට පිළිවෙලකට තියාගන්නව නම් පිරිසිදුවට ඒක අපිට ලස්සනටම තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට ස්ටිකර් අලවලා පිරිසිදුවට දැන් ලස්සනටම තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති බිත්ති උනත් ලස්සනට තියෙනවා. ඉතින් එදා අර ෂොප් එකෙන් තමයි මෙන්න මේ ලස්සන සමනල්ලු ටික අරගෙන ආවේ. ඉතින් ඒකත් අපි මෙන්න මේ විදිහට ෆ්‍රිජ් එකේ අලව ගත්තා. ඉතින් එදා ෂොප් එකෙන් මම ගත්ත මෙන්න මේ කියුට් පූස් බබාලා ටික මෙන්න මෙතනින් මම මේ විදිහට අලව ගත්තා. ඉතින් යාළුවනේ ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ගේ කිචන් එක ලස්සන කරගන්න. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාට ආදරයෙන් ඉල්ලනවා. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු. අදට ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.